ඉතින් කොහොමද සුපුරුදු ලෙන්ගතුකමින් ආදරයෙන් My Family Kitchen YouTube channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ පෙන්නන්නේ මම ඉවර කරගත්තු වැඩ ටිකක්. ඉතින් ඔයාලටත් පොඩි මොටිවේෂන් එකක් දෙන්න, හිතට ශක්තියක් අරගෙන කීයක් හරි හොයාගන්න මොනවාම හරි තමන්ගේ තියෙන හැකියාවකින් ප්‍රයෝජනයක් ගන්න උදව්වක් වෙයි කියලා තමයි මම මේ දේවල් දාන්නේ. ඒ කියන්නේ දැන් මම පහන් තිර හදනවා, ඇඳුම් අහනවා. එතකොට මගේ වත්තේ පොඩියට වගාවක් කරගෙන යනවා. ඉතින් මේ දේවල් වලින් මම කීයක් හරි හොයා ගන්නවා වගේ ඔයාලට කීයක් හරි හොයාගන්න හිතෙන්න. අතරමඟදී ඔයාගේ ස්වයං රැකියාව නවත්තලා වෙන්න පුළුවන්. එතකොට ස්වයං රැකියාවක් කරන්න බයෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉගෙනගෙන රස්සාවක් කරලා ඉතින් දරුවෝ හින්දා දැන් මැරි කරාට පස්සේ දරුවෝ හින්දා ඔයාගේ ජොබ් එක නැති වුණා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කැපවීම් ඉතින් අපිට කරන්න වෙනවනේ අම්මලා වුණාම. ඒ වගේ කෙනෙක්ට උනත් ගෙදර ඉඳන් ස්වයං රැකියාවක් කරන්න පුළුවන් කියන එකයි මම මේ වීඩියෝ වලින් ඔයාලට පොඩි අදහසක් දෙන්න යන්නේ. ඉතින් මම මහනේවා මම සල්ලි කීයක් හරි හොයාගන්නේවා ඔයාලට පෙන්නන්නේ ඒකට ධෛර්යයක් ලැබෙන්න. ඉතින් මම මේ පෙන්නුවේ ඉස්සෙල්ලාම පෙන්නුවේ නිල් පාට ගවුම. ඉතින් අවුරුදු 80ක විතර නැන්ද කෙනෙකුට මහපු ගවුමක්. ඉතින් එයාලා ඒ විලාසිතාවෙන්ම තමයි අඳින්නේ. ඒ කියන්නේ පොඩි අත දාලා ඉස්සරහට බටන් දාලා ස්වීට් හාට් කර. ඉතින් මම පටියක් දාලා ලස්සන වෙන්න කියලා මට ගලවන්නත් උනා. ඉතින් අර කස්ටමර්ස්ලා ඉල්ලන විදිහටම අපි කරලා දෙන්න ගොඩාක් දුරට බලන්න ඕනි කියන්නේ ඒකයි. එයාලා කිව්වොත් ඉතින් ඒ විදිහම තමයි ඉල්ලන්නේ. මේ තියෙන්නේ මම අර ගිය සැරේ මහලා පෙන්නුවේ টොප් එකක් අත් දෙකට බටන් එක දාලා. ඉතින් ඒ විදිහම තව টොප් එකක් මහලා කළු කලිසමක් ඉල්ලුවා. මම මේ টොප් දෙකම පෙන්වන්නේ නැත්තම් ඉතින් ඔයාලට බොරුවක් කියලා හිතෙන්නත් පුළුවන්. මම තව টොප් එකක් මෙහුවා කිව්වහම මේ තියෙන්නේ টොප් දෙක. ඉතින් දෙන්නෙක්ට මේ අර টොප් එක දැකලා තමයි ඉතින් මේ විදිහට තව එකක් ඉල්ලුවේ කළු කලිසමක් එක්ක. ඉතින් මම ඒකයි කියන්නේ අර ලස්සනට මැහුවාම ඉතින් ඉල්ලුම එනවා. මම අර ඉස්සෙල්ලාම මහපු টොප් එකෙන් සුදු টොප් එකෙන් පස්සේ මම টොප් 5ක් 6ක් විතර මහලා දුන්නා. ඇත්තටම ලස්සනට තිබුණා ඒ පළවෙනි টොප් එක. ඔයාලට මතක ඇති. එතනින් පස්සේ අර ගම්වල එහෙම දැන් එක්කෙනෙක් මහලා ඇඳගෙන යනකොට තව එක්කෙනෙක් ඉල්ලනවා මේ ලස්සනට මැහුවාම. මේ තියෙන්නේ අර මම ගිය සැරේ වීඩියෝ එකේ පෙන්නුවා ප්‍රින්සස් ලයින් ගවුමක්. ඒ නැන්දම අපහු සුදු පාට ගවුමක් ගෙන මේ රෙද්දක් ගෙනත් දුන්නා. තව ගවුමක් මහලා දෙන්න කියලා. ඉතින් එයා බටන් රේන්ද සේරම ගෙනහල්ලා දුන්නා. මමත් ඉතින් ලස්සනට ඒ ගවුම ඉවර කරලා දුන්නා. ඇත්තටම මේ එයාලගේ ඕඩර් කරන්න හරිම ආසයි. මොකද දැන් ඇඳලා බලලා ඒ වෙලෙම ගනුදෙනු උනත් හරිම මේ සාධාරණ. ඒ කියන්නේ දෙනවා ඒ වෙලෙම ඒ වගේ තමයි. ඉතින් එහෙම වුණාම ඉතින් මහන්නත් ආසයි. ඉතින් අපිත් කීයක් හරි බලාගෙනනේ ගන්න බලාගෙනනේ කරන්නේ. ඉතින් අර තමන් එක වටේ එකතු වෙනකොට අර තමන්ගේ හිතට මේ ගැළපෙන කස්ටමර්ස්ලා ඇත්තටම මේ ඉක්මනට මහලා දෙන්න හිතෙනවා. ඉතින් ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ අර ටික මහලා ඉවරලා මං කාඩ්බෝඩ් පෙට්ටියකට දාගෙන තියෙන්නේ ඔය පොඩි වැඩ කරන් තියෙනවා. කොට්ටෝරයක් මහන්න, එතකොට සයිඩ් එකක් ගහන්න, යට වාටිය මහන්න, ඒ වගේ ඒවා. ඉතින් ඒ ටික ඉවර කරගන්න තමයි හදන්නේ. මේවා තමයි ඉතින් ගොඩ ගෙන්නේ. කොච්චර කරනවා කියලා හිතුවත් මේවට අත තියන්නත් කම්මැලි. ඉතින් කම්මැලි වුණාට ඉතින් කරලා දෙන්නත් ඕනේ. නැත්තම් එයාලා එනකොට ආපහු මහලා නෑ කියන්නත් හිතට මොකද්ද වගේ නේ. ඉතින් හින්දා මම මේ ටික ටික ඉවර කරගන්නවා. ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට ඔයාලට චූටි හරි ආදායමක් ගන්න ඔයාලට පුළුවන්. මහන්නම විතරක් නෙමෙයි හැමෝටම මහන්න බෑනේ. ඉතින් ඔයාට මොනවා හරි හැකියාවක් තියෙනවා. ඔයා සමහර විට ස්වයං රැකියාව නතර කරලා ඉන්නවා නම් අතරමඟ ඔයාට නොගැලපෙන දෙයක් කරන්න ගිහිල්ලා ඒක කරගන්න බැරුව ඔයා නතර කරලා ඇති. ඒ කියන්නේ Tamanට දැන් ඔයාට මහන්න හිතුණා කියන්නකෝ. ඔයා දැන් මහන්න ගිහිල්ලා ඔයාට මහ ගන්න බෑ. ඉතින් මහන්න බෑනේ. ඉතින් ඒකින්ද ඔයා
අතරමඟදී නතර කරලා ඇති. එහෙම නෙමෙයි සමහරට ඔයාට කෑම උයන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ඔය මේ හෙයා බෑන්ඩ්ස් එහෙම තියෙන ලස්සනට පොඩි අයගේ ඒවා හදලා ඒවා ෂොප් වලට දාන්න පුළුවන්. එතකොට බෑග් මහන්න පුළුවන්. ඔයාට බත් පැකට් එකක් හරි රසට උයන්න පුළුවන් නම් බත් පැකට් එකක් හදලා හරි ඔයාට මේ කරනවා නම් දෙයක් පටන් ගන්න පුළුවන්. ඉතින් පොඩියට හිතන්න ඊට පස්සේ ගෙදර හස්බන්ඩ් ඔයාට සල්ලි ගෙනත් දෙනවා වෙන්න පුළුවන් ඇති වෙන්න. ඉතින් ඒකෙන් වියදම උපරිම පිරිමහ ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒ වුණාට මම නම් කියන්නේ Tamanට කියලා සල්ලි කීයක් හරි හොයාගන්න ඕනේ. එතකොටයි Tamanගේ හිතට අර ශක්තිය කියලා Taman ස්වාධීනව වියදම් කරන්න පුළුවන් වෙන්නේ. Taman කීයක් හරි හොයාගත්තාම ඇත්තටම මට නම් මාර සතුටුයි. මම කීයක් හරි ගෙදරට හොයලා දීලා හස්බන්ඩ්ට ශක්තියක් වෙන එකට. ඉතින් මගේ බිස්නස් එකේ මූලික අඩිතාරම වැටුනේ ඇත්තටම මගේ හස්බන්ඩ්ටයි මගේ අම්මටයි පින් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ නූල් පන්දුව ගන්න වුණත් මගේ හස්බන්ඩ්ගේ සල්ලි වලින් තමයි ඉතින් මං ගත්තේ. ඇත්තටම දැන් මම මහලා වුණත් පොඩි හරි දැන් හස්බන්ඩ් තමයි පෙන්නන්නේ මේකේ මොකක් හරි මේ අඩුපාඩුවක් තියෙනවද කියලා. ඉතින් එයා එතන දැක්කොත් මුල් කාලේ මං ඒක හදලා ඒ විදිහට දෙනවා. ඉතින් අර ඒ විදිහට පොඩ ඉස්සරහට එන්න. එතකොට තමයි මහන්න. දැන් ඔයා කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. මහලම තමයි පුරුදු වෙන්න ඕනේ. නැත්තම් මහනකොට ගොඩාක් ලොකු අඩුපාඩු ගොඩාක් මේ මතුවෙනවා. ඒ කියන්නේ අපිට බැරි තැන් එනවා. හැමදේම නීට් එකට හරියනවා මහන්න. දැන් ඔයා හිතේ තියාගෙන හිටියට වැඩක් නැහැ. මහලම තමයි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔයා ඉගෙනගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා බිස්නස් එකක් පටන් ගන්න බයෙන් ඉන්න කෙනෙක් නම් මම නම් කියන්නේ අදම පටන් ගන්න පොඩියට පටන් ගන්න ඔන්ලයින් බිස්නස් එකක් වුණත් ඔයාට කරන්න පුළුවන්. දැන් තාක්ෂණයේ දියුණුවයි. ඒක නිසා ඔන්ලයින් විදිහට කරගෙන යන්න ඕනත් ලොකු දැනුමක් ඕනේ නැහැ. දැන් පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් ටික කරලා Tamanට මේ WhatsApp නම්බරයක් මේ හදාගෙන ඒ විදිහට දැන් YouTube channel එකක් පටන් ගත්තාම උනත් මේ Facebook page එකක් හදාගත්තාම උනත් මේ Tamanට හොඳට බිස්නස් කරන්න පුළුවන්. මම දන්න කාන්තාවක් ඉන්නවා. එයා ඔන්ලයින් බිස්නස් විතරයි කරන්නේ. එයාට මහන්න බෑ. නමුත් එයාගේ පවුලේ කට්ටියට මහන්න පුළුවන්. ඒ අයව දාලා මහලා ඔන්ලයින් බිස්නස් කරලා ලොකු ආදායමක් ගන්නවා එයා. ඉතින් ඒ විදිහට තමන්ගේ මොලේ මෙහෙवला තමන්ට දෙයක් කරගන්න පුළුවන්. තමන්ට ශක්තිමත් කාන්තාවක් වෙන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ බලලා ඔයාලටත් පොඩි හරි ශක්තියක් ඇවිල්ලා මොනවා හරිම දෙයක් කරලා පන් ජීවිතේ දිනන්න කියලා මම කියනවා. අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.